එහෙම එකක් වෙයි කියලා හිතන්න තියෙන chance එක පොඩ්ඩක් කර තිබුණා නම් තවත් අඩුවීමක් වගේ තමයි වෙලා තියෙන්නේ. ඒක හරි කියලා කියනව නෙමෙයි. නමුත් ඕගොල්ලෝ දැනගන්න බෑ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඒක අතන ફોකසින් තියාගෙන ඉන්න අමාරුයි නම් මොකද විභාගයක් ලඟ වෙලා තියෙන කල් කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය මේ ફોකසින් ලෙවල් එක ටිකක් එහෙම යන ගතිය වැඩි. මේ කොහොමත් ඒ කියන්නේ ඔයාලගේ විභාග දිනම කවන්නම් එහාට වීමේ chance එකක් නැතිම තරම් නෑ. ඒ කියන්නේ එහෙම එකක් එහෙම සමහරක් වෙලාවට දැන් අර ඊයේ එහෙම ආයේ කතා බහ ටිකක් එහෙම ඇදිලා අවිල්ලා තිබ්බනේ. ඒවත් එක ඉතිරිලා තියෙනවද දන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. ඉතින් කෙලින්ම ඊයේ මොකක් හරි වෙන්න තිබ්බ එක තව හතියක්ද කොහෙද එහාට යාමක් විතරයි වෙලා තියෙන්නේ. මොකක්වත් එහෙම නඩුවක් අහලවත් නැහැ මම දන්න තරමේ. ඒකට මේ එහෙම එකක් වෙයි කියලා හිතන්න තියෙන chance එක පොඩ්ඩක් කර තිබුණා නම් තවත් අඩුවීමක් වගේ තමයි වෙලා තියෙන්නේ. ඒක හරි කියලා කියනව නෙමෙයි. නමුත් ඕගොල්ලෝ දැනගන්න බෑ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා මේ පොඩි තිබ්බ chance එකක් තවත් අඩු වෙලා ඉතින් chance එක තිබ්බෙත් නෑ ඇත්තට. ඒ හින්දා මේ කොහොමද ඒ ගැන එහෙම බලාපොරොත්තු තියාගෙන වැඩ කරන වේගෙ ස්ලෝ කරන්න එහෙම හිතන්නවත් ඒවා මේ ඒ පැත්තෙන් එහෙම ඒක හොඳක් හෝ නරකක් එක එක ළමයි එක එක විදිහට බාර ගන්නවා. නමුත් ඒක මේ වෙන දෙයක් විදිහට නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ බොරුවට ඕගොල්ලන්ව සනසලා වැඩක් නැහැ. ඒ හින්දා මේ හරියට ආපරේට් එකට අපි කොයි වෙලාවකවත් එහෙම වෙයි කියලා හිතාගෙන වැඩ කරෙත් නැහැ. ඒක වෙනස් කරන්නත් එපා. කවුරු හරි එහෙම නිකන් අර ඒ කියන්නේ ඔය යන කතා බහ එක එක විදි වලට කියනවා. එතකොට නේ ඕගොල්ලන් ගොල්ලෝට සමහරක් වෙලට ගිහිල්ලත් දන්නේ නැහැ. විභාගේ කල්යන සීන් එකක් දැන් වැඩි වෙලා තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒක අර තිබුණ සිටුේෂන් එකම තව හතියක් එහාට ගිහිල්ලා. එච්චරයි. ඒ කියන්නේ නඩුව අහන්න ගන්නත් නැතුව ඉතින් මම හරියටම දන්නේ නැහැ මේ හරියට විස්තරයක් කොහමද එහෙම මේ මොකුත් විශේෂම හොඳක් කරෙන්නේ එහෙම නැහැ. මොනවත් ඔය නිවුස් ටිකක් ඇතුණා කියලා වැඩි වීමක් ඒකට දෙන chance එකක් එහෙම වෙලා නැහැ. කලින් තිබ්බ තත්ත්වෙට හෝ ඊට නරක තත්ත්වයක් මිසක් නෙමෙයි කිසිම විශේෂයෙන් බය කල්යම තත්ත්වයක් එහෙම මොකක්වත් නැහැ. ඒ වගේ බලාපොරොත්තු වෙමින් ඉතින් වැඩ කරන්න එපා. හරි මේ මම කීකී හිටියේ අර කොහොමද දෙක විභාගයක් ලඟ වෙන තරමට අපිට ફોකසින් තියාගෙන වැඩේ කරන්න තවත් එන්න අමාරු වෙනවා. ඒ නිසා මේ වෙනම මේවා Tamanට අවශ්‍ය නම් දැන් මම මේවා වෙනම ලියා ගන්න කියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට ඕන නම් වෙනම කොළවල ටට්ටක් ගාලා ලියලිය මතක් කර ගනිමින් යන්න පුළුවන්. මොකද එතකොට අර ඔහේ අහන් ඉන්නවට වඩා ලියලිය යන එකේ පොඩි සක්‍රීය ගතියක් තියෙනවා. ඒක කරන්න පුළුවන් ඕගොල්ලන්ට නිකන් ફોකසින් අඩුයි හරි කම්මැලි නිදිමතයි එහෙම ගතියක් තියෙනවා. යන එන ගමන් එහෙම කටුවට හරි මම මේ ලියනවා වගේ ඕගොල්ලොත් ඒ වෙලාවේ ලියමින් මතක් කරගෙන යන්න. එහෙම නැත්නම් Tamanට මේ ප්‍රතික්‍රියා හොඳට මතකයි නම් අවුලක් නැහැ. කියන එකෙන් විතරක් මතක් කරගෙන නෝට් එකත් එක්ක පෙරලගෙන ගියා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් ප්‍රමාණවත්. ගැටලුවක් නැහැ.